ජාතියේ යශෝරාවය විශාරද නන්දා මාලිනියන් අභ්භව ප්‍රාප්ත වන තෙක්ම මෙරට සුවහසක් ප්‍රේක්ෂක ජනතාව පින වූ වාසේම සිත් සුවපත් කරා. නන්දා මාලිනියන් උපත ලැබුවේ අලුත්ගම ලෙවන්දුවේ ග්‍රාමීය පවුලකයි. ඇය නව යෞවන වියේදීම කොළඹ කොටහේනට පැමිණ ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුළත් වුණා. මාලිනියන්ගේ සාර්ථක නිෂ්පාදනයන් වන්නේ පෙරදා මහරෑ, පහන් කන්ද, සත්‍ය ගීතය, පවන ගී එකතුව, හේමන්තයේදී, තාරුකා ඇස්, පාවෙනා, සින්දු හෝඩිය, සාරි පොඩිත්තක් සහ පිරිත් පැන් යන නිෂ්පාදනයි. ආදර ගීත කිහිපයක් ගායනා කිරීමෙන් අනතුරුව පසුව ඇයගේ අවධානය යොමු වූයේ ආගමික ගීත ගායනා කිරීමටයි. උදාහරණයක් ලෙස සාදුනාද කැසට් පටේ දන්නෝ බුදුන්ගේ ගීතය දැක්විය හැකියි. එම ගීතයද මෙරට ප්‍රේක්ෂක ජනතාව අතර ඉමහත් ප්‍රසිද්ධියකට පත් වූවා. එම ගීතය දෙවන ජාතික ගීය ලෙසද සලකනවා. එය ගායකයෙක් ලෙස පුද්ගලයෙකුට ලැබීමට හැකි දුර්ලභම අවස්ථාවයි. පසුව ඇයගේ අවධානය යොමු වූයේ ළමා ගීත ගායනා කිරීමටයි. උදාහරණයක් ලෙස හඳහාමී ගීත ඇල්බමේ ගීත 14ක් ඇතුළත් වූ අතර ගීපද ආනන්ද රාජකරුණා, කුමාරතුංග මුනිදාස සහ පූජ්‍ය එස් මහින්ද හිමි විසින් ලියන ලදී. 1990 වසරේ නිර්මාණය කළ සින්දු හෝඩිය ගීත 16කින් සමන්විත වුණා. එහි අරමුණ වූයේ කුඩා දරුවන්ට සිංහල හෝඩිය හඳුන්වා දීමටයි. නන්දා මාලිනියන් හොඳම ගායනය සඳහා ලැබූ චිත්‍රපටි සම්මාන වන්නේ ගලන ගඟකි ජීවිතේ, රන්මුතු දූව 1963, මේ සිංහල අපගේ රටයි 1965 තිරගත වූ සාරවිට චිත්‍රපටය, රංග සැඩොල් කඳුළු 1967, කිංචි පිංචි පුංචි පැංචි ආදරවන්තයෝ 1968, හඳ හාවුන් මොනර තැන්න 1979, දෙනෝ දහක් නුවණ අතරේ වජිර 1981, 1982 වසරේ තිරගත වූ යස ඉසුරු චිත්‍රපටයේ අම්මාවරුනේ ගීතය, 1995 වසරේ තිරගත වුණු අඹුදරුවෝ චිත්‍රපටයේ ඉවුරු බිඳුණු ගන්තලාව යන නිර්මාණයන් ඇය මේ දක්වා සෑම වසරකම පාහේ සම්මාන දිනා ඇත. 2010 සැප්තැම්බර් මාසයේ නන්දා මාලිනියන් සිරස නාලිකාව සමග එකතු වෙමින් දිවයින පුරා ශ්වේත රාත්‍රිය ඇතුළු සජීව ඒකපුද්ගල ගීත ප්‍රසංග 25ක් පමණ පවත්වනු ලැබුවා. ලාංකීය ගීත ශාස්ත්‍රය තුල මෙතෙක් කාලයක් අමරණීය නාමයක් ඉතිරි කළ විශාරද නන්දා මාලිනියනි, ඔබතුමියට අමා මහ නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරනවා.